ධර්මයේ හැසිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතේන කරදර බාධක වලින් මිදීම නෙවෙයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී යම් ප්‍රමාණයට රැකවරණයක් තියෙනවා. නමුත් ධර්මයේ හැසිරුණා කියලා මේ ජීවිතේ මරණයෙන් ගැලවෙන්න බෑ. කවදා හරි මැරෙනවා. කර්ම විපාක වලින් ගැලවෙන්න බෑ. විපාක දිය යුතු නියත කර්ම නම් විපාක දෙනවා. වළක්වන්නට බෑ. සමහර දේවල් වළක්ව ගත හැකියි. නමුත් තියෙනවා සමහර දුක් සමහර කරදර කිසිම ක්‍රමයකින් වළක්වන්නට බෑ. බුදුන්ටත් වළක්වන්නට බැරි විපාක තිබුණා. ඉතින් අපි ගැන කවර කතාවද? ධර්මයේ හැසිරීමේ මූලික ඉලක්කය පින්වතුනි ඒ ප්‍රශ්නවලට මුහුණ දිය හැකි ශක්තිය ඔබ තුල ඇති කර ගැනීම. මේක පළවෙනි එක. දෙවෙනි එක වැදගත්ම එක. මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලුවෙන් විසඳන්න මොකද ඉපදුන නිසා මැරෙන්නම ඕනේ. අර බලමාළු කෑවනම් විඳෝපම් බලලෝ කියනවා වගේ උප්පත්තිය ලැබුවා නම් මැරෙන්නට ඕනේ. මටත් පොදුයි මේක. ලෙඩ වයසට යන්නට ඕනේ. ලෙඩ වෙන්නට ඕනේ. මිය යන්නට ඕනේ. දිරන්නට ඕනේ. ඒක වළක්වන්න බෑ. ඒක බුදුන්ටත් වළක්වන්න බැරි වුණා. ඒක බුදුන්ටත් වළක්වන්න බැරි වුණා. හැබැයි දුකෙන් මිදීමක් තියෙනවා. මොකක්ද? නැවත මෙවන් දුකකටපත් නොවන පරිද්දෙන් කටයුතු කළ හැකි අනුත්පන්න දුකේ නිරෝධය ලබාගත හැකි. මොකද හේතුව නැවත නැවත උපදින්නේ තෘෂ්ණාව තියෙන නිසා, පුරාණ කර්මය නිසා. තෘෂ්ණා පුරාණ කර්මයේ ඇතිකල්හි නැවත උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලැබුවම නැවත ජාති ජරා ව්‍යාධි මරණ වලට ගොදුරු වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒක වළක්වන්නට බෑ. නැවත තෘෂ්ණාව සහිත උප්පත්තිය ලැබුවොත් නැවත ජාති ජරා ව්‍යාධි මරණ වලට ගොදුරු වෙනවා. අපි මේ වෙලාවේ මේ තෘෂ්ණාව සහිතව ඉන්නකොට ඊළඟ ජීවිතයේ දුක තාම නූපදුනත් ඒ දුක උපදින්නට නියමිතයි. ඒකට කියනවා මොන දුකද? අනුත්පන්න දුක කියලා. අනුත්පන්න දුක. දුක එන්නට නියමිතයි. ඒ එන්නට නියමිත දුකේ හේතුව අපි ළඟ තියෙන නිසා ඒ දුකෙන් ඔබ මිදී නැත. ඒ හේතුව ගැලවුවොත්, ඒ හේතුව ඉවත් කළොත් එන්නට නියමිත දුකෙන් ඔබ සම්පූර්ණයෙන් මිදෙනවා. ඒකට කියනවා අනුත්පන්න දුකේ නිරෝධය. මේ ජීවිතේ මරණයත් අනුත්පන්න දුකක්. නමුත් ඒක වළක්වන්න පුළුවන් අනුත්පන්න දුකක් නෙවෙයි. මේ ජීවිතේ මරණය වළක්වන්නට බෑ. නමුත් ඊළඟ භවවල මැරිය හැකි බව වැළැක්විය හැකි මොකක් නිසාද? උප්පත්තිය දුරු කිරීම. ඇයි උපදින්නේ? අවිද්‍යා තෘෂ්ණා කර්ම තියෙන නිසා. අවිද්‍යා තෘෂ්ණා කර්ම තියෙනකොට උපදිනවා නම්, ඉපදුනොත් අර දුක් ටික එනවා නම්, ඒ දුක් ටිකෙන් මිදෙන්න අවශ්‍ය කෙනා මොකද්ද කරන්න ඕනේ? ඉපදීමේ හේතුව ගලවන්න. ඉපදීමේ හේතුව ගලවනකොට උපදින්නේ නැහැ. ඉපදුන්නේ නැහැ කියන්නේ අර කියපු දුක් කිසිවක් නැහැ.